රෑසේ තරුදිනොට නෑලියා හඳවාගේ. Hello everyone, welcome back to my YouTube channel. අද අපි කතා කරමු budget friendly skincare product ගැන. අපේ skin එකට අපි product තෝරගනිද්දී අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි අපේ skin type එක. ඔයා උදේට නැගිට්ටට පස්සේ ඔයාගේ මූණ මේ විදිහට oily වෙලා තියෙනවා නම් ඔයාට තියෙන්නේ oily skin එක. ඔයාගේ මූණේ T-zone එක එහෙමත් නැත්නම් නහය නලල වගේම නිකට ඒ හරිය oily වෙලා කම්මුල් දෙපැත්ත dry වෙලා තියෙනවා නම් ඔයාට තියෙන්නේ combination skin එකක්. මම කලින් කියපු විදිහේ ප්‍රශ්න මොනවත් නැතුව ඔයාගේ skin එක ලස්සනට තියෙනවා නම් ඔයාට තියෙන්නේ normal to dry skin එකක්. මට තියෙන්නේ oily skin එකක්. ඔයත් ඔයාගේ ස්කින් එකට ප්‍රොඩක්ට් තෝරගනිද්දී ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ප්‍රොඩක්ට් තෝරගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාගේ මූණේ තියෙන ප්‍රශ්න වැඩි වෙලා නැති ප්‍රශ්නත් ඔයාගේ මූණට එන්න පුළුවන්. මේ තියෙන්නේ මට මගේ මූණට හරි ගියපු ෆේස් වොෂ් දෙකක්. එකක් නම් ඉවරයි Nature Secret එකේ කොහොම ෆේස් වොෂ් එක. අනිත් එක Himalaya brand එකේ neem ෆේස් වොෂ් එක. මේක ටීනේජර් ස්කින් එකට ගොඩක්ම ගැලපෙන ෆේස් වොෂ් එකක්. ඊගාවට මොයිස්චරයිසර් එකක් විදිහට මම පාවිච්චි කරන්නේ ඇලෝ වෙරා ජෙල් එකක්. මම පාවිච්චි කරන්නේ ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ ඇලෝ ජෙල් එකක්. මේ දවස් ටිකේ මගේ මූණේ ටිකක් වැඩියෙන් පිම්පල්ස් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මගේ morning and night routine එකට ඇලෝ වෙරා ජෙල් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මම කතා කරන මේ හැම ප්‍රොඩක්ට් එකකම ප්‍රයිස් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් ඔයාලට පර්චේස් කරගන්න පුළුවන්. ස්කින් කෙයාර් රූටීන් එක අනිවාර්යම දෙයක් තමයි සන්ස්ක්‍රීන් එකක් කියන්නේ. මම පාවිච්චි කරන මේ සන්ස්ක්‍රීන් එක මම ඩරාස් එකෙන් පර්චේස් කරේ දැන් ටික දවසක් වෙනවා. ඒ වෙනුවට ඔයාලට මේ ජැනට් එකේ සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනට ඉන්නවා කියන්නේ අපි අපේ මූණ ගැන හිතන එක විතරක් නෙමෙයිනේ අපි අපේ අත් කකුල් ගැනත් හිතන්න ඕනේ. ඉතින් ඒකට ඔයා හොඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න ඕනි. මම කලින් පෙන්නපු වැස්ලින් එකේ බොඩි ලෝෂන් එක මට හම්බුණ හොඳම බොඩි ලෝෂන් එකක්. මොකද කිව්වොත් ඒ බොඩි ලෝෂන් එක මාරම සුවඳයි. අපි ඒක ඇප්ලයි කරලා පැයක් දෙකක් යනකම් වගේ අපේ ගාවින් ඒ ක්‍රීම් එකේ සුවඳ එනවා. මේකේ රෝස පාට එකයි තැඹිලි පාට එකයි දෙකක් තියෙනවා. ඒ දෙකම මාරම සුවඳයි. ඒ බොඩි ලෝෂන් එකට අමතරව මම වැස්ලින් එකේ ග්ලූටාහය බොඩි ලෝෂන් එකත් පාවිච්චි කරනවා. හැබැයි ඒක පොඩ්ඩක් ගාණ වැඩි. ඊළඟට අපි කතා කරමු ලිප් බාම් ගැන. ඔයාගේ ලිප්ස් ඩ්‍රයි වෙලා නම් එතකොට කළු වෙලා නම් ඔයා ලිප් බාම් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ වගේ අර ගොඩාක්ම මේ තොල් රෝස පාට වෙන්නේ නෑ. හැබැයි අර ලස්සනට මේ තොල් දෙක තියාගන්න අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් පාවිච්චි කරන්න. මං ගාව තියෙන්නේ වැස්ලින් එකේ ලිප් බාම් එකයි මිස් ෆැක්ටර් X එකේ ලිප් බාම් එකයි. මේ වගේ ප්‍රයිස් නම් මට දැන් හරියටම මතක නෑ. මම බලලා ස්ක්‍රීන් එකෙන් මේ වගේ ප්‍රයිස් ඔයාලට දාන්නම්. ඊගාවට මේක නම් ඉතින් අනිවාර්යම දෙයක් නෙවෙයි. මං ගාව තියෙනවා හෑන්ඩ් ක්‍රීම් එකක්. ඔයාගේ අත් දෙක හැම වෙලේම සුවඳට තියාගන්න ඕන නම් ඉතින් ඔයත් හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මේක මම පේජ් එකකින් ගත්තේ ආසාවට ගත්ත ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක හොඳයි අත් දෙක හැම වෙලේම සුවඳට තියාගන්න. අත් දෙක සුවඳට තියාගන්න විතරක් නෙවෙයි අත් දෙක වේලෙනවා නම් ඒ වගේ දේවල් වලටත් හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක හොඳයි. තව දෙයක් තමයි මම මේ ප්‍රොමෝෂන්ස් වීඩියෝ එකක් නෙමෙයි කරන්නේ. එහෙම කරන්න තරම් මම ලොකු YouTuber කෙනෙක් නෙවෙයිනේ. තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ 260 ගාණයි. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගෑනු ළමයි විදිහට අපි හැමෝම කැමති ඉන්නේ සුවඳට ඉන්න. ඉතින් අපි ලොකු ගණන් දීලා ගන්න පර්ෆියුම් අපි ගෙදරට පාවිච්චි කරන ටිකක් ලෝභයිනේ. ඉතින් ඒ වෙනුවට ඔයාට පුළුවන් මේ විදිහේ කොලොන් එකක් පාවිච්චි කරන්න. මේ සින්ඩරෙල්ලා කොලොන් එක නම් මාරම සුවඳයි. ඒ වගේම පැන්ඩා බේබීගේ රෝස පාට එකත් ගොඩක් සුවඳයි. ඒ සින්ඩරෙල්ලාගේ කොලොන් එකයි අර මම කලින් පෙන්නපු බොඩි ලෝෂන් එකයි එකට මික්ස් කරලා ගාලා බලනකො ඒක නම් මාරම සුවඳයි. ගොඩක් වෙලා යනකම් ඒ සුවඳක් තියෙනවා.
කොයිම වෙලාවවත් ඔයාගේ ඔළුවට ඔඩි කොලොන් දාන්න එපා. එහෙම වුණොත් ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න බලයි. මම හිතනවා අද වීඩියෝ එක විශේෂයෙන්ම ඉස්කෝලේ යන වයස ගෑනු ළමයින්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මම ආයෙත් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. thank you so much මෙච්චර වෙලාවක් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට.